හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණි ක්‍රිස්නජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව පෙබ්‍රුවාරි මාස 13 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කරන ලදී. ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාල සීමාව තුළ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුපදීමන හා තමන්ගේ බැංකු ගිණුම් වලට බැර කර ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ. මෙම විත්තිකරුවන්ට එරෙහිව දැනටමත් අධිචෝදනා භාරදී ඔවුන් අධිකරණය විසින් අපමත මුදාහැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.